සුබ දවසක් වේවා මගේ channel එක බලන හැමෝටම. ඉතින් මම අද මේ voice කරන මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට පුංචි පණිවිඩයක් දෙන්න කියලා තමයි මං හිතුවේ. මොකද දැන් රටේ තියෙන පවතින තත්ත්වය දන්නවා හැමෝම. ඉතින් කාටවත් චෝදනා කර රජයටවත් වෙන යම් දෙයකටවත් විශේෂයෙන්ම මේ සබාදහමටවත් චෝදනා නොකර අපිට පුළුවන් හැටියට පුළුවන් පිරිස වැඩි. ඇත්තටම 80%ක පිරිසක් අපි අද ලංකාවේ හොඳින් ඉන්නේ. ඒ පිරිසට පුළුවන් අර 20%ටත් එක්ක වැඩ දැන් පටන් ගන්න. ඉතින් මම දකින්නේ මගේ ගෙවැත්ත දැනට අවට මං හදාගෙන ඉන්නේ ලවලු ටිකක්. මගේ පුතාලා දෙන්නත් එක්ක අදස්සනු නෙළුවා ටිකක්. ඉතින් ඔයාලා දකින්න ඇති නයි මිරිස් මගේ ඒවා ගානම් ගොඩාක් වතුර වැඩි වෙලා දැන් සවුත් වෙලා පැලමැරිලා ගියා. තිබුණේ වගේ ටිකක් බීජ ගන්න පුළුවන් තත්ත්වයේ කරල් 3-4ක් මට ලැබුණා. ඒවා මේ මම පැලෙන්න දාන ගමන් ඒ වගේ මුදල් දෙන්න අවශ්‍ය නැහැ. අපවට තියෙන දේවල් වලින් අපේ ගෙදරට දෙන දේ අපි දැන් පටන් ගමු. අපි නැගිටින්න ඕනේ. මං ඉස්සර වෙලා කිව්වත් ඔගේ කාටවත් චෝදනා කර ඉඳලා වැඩක් නැහැ. මේ ජීවිතේ බොහොම පොඩි. ඉතින් කාටවත් චෝදනා කරනවා තේ අපේ ජීවිතේ ගෙවා ගන්නවත් කාලෙ මදි කියලා මම නම් හිතන්නේ. පටන් ගමු අපි. වැටි වැටි තමයි නැගිටින්න ඕනේ. අපේ රට ගොඩනගා ගමු. අපේ ජීවිත ගොඩනගා ගමු. තව කාට හරි වචනකින් හරි ශක්තියක් දෙමු. මගේ නම් තේමාව ඒකයි. ඉතින් මගේ මේ දෙයින් ඔයාලට යම්කිසි දෙයක් ලැබෙන්නේ නැතයි කියලා මං හිතනවා. ඉතින් තව තියෙනවා මං වගා කරපු දේවල් පෙන්නන්නම් ඔයාලට ඉදිරියේදී. පොඩි වීඩියෝ එකක් මම මේ ගිනාවේ. පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්නත් එක්ක. ඉතින් ගොඩාක් ස්තුතියි මාව බලන් ඉන්න ඔයාලට. ඉදිරියේදී නැවත හමු වෙමු. ඉතින් මගේ channel එකත් subscribe කරගෙනම යන්න ඕන. ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි. සතුටින් පරිස්සමට ඉන්න. එච්චරයි මගේ පැත්ත.